ඉන්න පටන් ගන්නකොට නෑ සමහරවිට ඒකම ලකුණක්. ඒකවල දකිද්දී අර ප්‍රඥාව සත්‍යය කරන්න බෑ. සත්‍යය තියෙනවා. එතෙන්දි කරන්න බෑ. ඇයි? කරන්න බෑ දකින්න. අවබෝධ කරගන්න එතෙන්දි දැන් දෙකේ කියනවා. බෑ. එතෙන්දි ඉච්චරින් නෑ. ඒකත් වෙනවා තමයි කරන්න පුළුවන්. ප්‍රඥාව විඳින්න. ආරේ ඔක්කොම ගණන්වල උත්තරේ විතරයි දෙන්න තියෙන්නේ. ගාන ඇවිල්ලා ප්‍රශ්න බලන්න. ගානේ කියලා වලින් මම කියන්නේ. මුදල් අල්ලලා මේ පායතුම දැනුම් කියලා තියෙන්නේ මේ ඒසි වලට. දැන් අපි ඉන්නවා කියලා ඒසි උදර්යක් කෙනෙක්. ඒක තමයි මත්තනේ. ඉතින් දැන් අපි මේ වඩා ගන්න ඔක්කොම දැන් ඉන්නවා කියන්නේ විපස්සනා කරන්නේ. හොඳයි අදවල නේද? මට ඉතන සායන සරවල මේ ඒක අනිත් නැති ඒක සාමාන්‍ය දර්ශාවේ නෙන්නේ හොඳටම බහැරි. මොකද මේ කෙනෙකුට දෙන්නේ නැහැ. දැන් මේ ඕක තමයි ආයතනයේ සත්‍ය වශයෙන්ම ආයතනයක් දැක්වෙන්න ඒ කියන්නේ මේ සිද්ධියේ ආයතන වෙනෝනේ. වෙනෝනේ කිසිම එකකට නැහැ. නැවතෙන කියලා වස්තුවේ. ඒක වෙනුනට ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ඒක විවාද දෙන්න. ඒකෙන් පුදුයක් නැහැ. ආවොත් කියලා ඒක වෙලි කැටුවක් නැහැ. ඒක ගන්න ඕනෙත් නැහැ. මේ විභාගයේ හොඳම දේ නේද? විභාග වල ඉතල එක නෙමෙයි මම කියන්නේ. ඕනන්නේ. ඒ වුණත් ප්‍රශ්නේ රැවටිලි. ඒතරම රැවටෙන්න පුළුවන් කියන්නේ. තියෙන්නේ කොහොමද ඇති කරගන්නේ නිකන් තියෙන්නේ නැහැ අවුරුද්ද තියාගෙන ඉන්නවනේ සමහරවිට ඕනනම් සම්පූර්ණ දෙයක් කරලා ඒක උදාවේ අනුකරණ කරලා ඇතිවෙන්නේ මොන ඇවිල්ලා ඇතුලේ කියන්නේ මේ අවුරුදු ගානක් කරන්නේ මේ රූපේ ගැන අවුරුද්දගේ කාමාරක් වැළුවන්නේ ඔව් ඒක වට මුලින් ඉඳන්ම යාලිය ගන්න පස්සේ කරන්නේ දීගෙන කොහොමද ඒක දැන් අරකට මං කියන්නේ සවිනස් මට හිතෙනවා අවුරුද්දක් දෙකක් වගේවත් කරන්න වෙයි කියන්නේ. ඒ රැවටෙන එක. ඒක කියන්න බෑ. ඒ කියන්නේ තමයි ඉතිරිසලකට මොනිට පස්සලට පුළුවන් හැබැයි කරන්න. පුරුවට තමයි යන්නේ. ඒක කියනවා ඒක කාටවත් බෑ. නේ මට හිතෙන විදිහට හිතෙනවා. ඉතින් මේ මොලේ ගන්න දැක්කේ කියන්නේ මතරම් තමයි. හැබැයි මේ වමත් අපේ මොකක්ද කියන්නේ. ඇත්තටම තේරෙනවා කාරණේ මොකක්ද? මායිකරන්නේ කියනවා. වෙන්නේ කොහොමද කොහොමද? ඒකයි කියන්නේ අනිවාර්යයෙන්ම බුදු දේශනාව ඇත්ත ඒකටම උත්තර වෙනවා. අපිට ගන්න ඉන්නේ මේක මොකක්ද කරන්නේ? ඉදිරිය යන්නේ. නේද? ඉදිරිය යන්නේ මොකද ඒකනවා. ඔය දේරනකොට මොකක්ද? ඒ මොඩින්නේ ඒ විදිහේ ගන්න මොනි. එතකොට කාම දේලා එහෙමම තමයි එන්නේ. ඊයේ නම් එන්නේ බුද්ධි. නිකන් නිරවෝ කියන්නේ නිරවෝයි. ඒ වටනම ගන්න නැහැ. ඒ වටනම ගණන් නැහැ. ආවර්තන ආපුදසන ලැබුණොත් දෙල් පාරක් කියනවා. මම බීලොත් පොඩි දෙයක් කියනවා. අන්නේ මට නේද? ඒ වගේ අර ඒවයේ තියෙන අර්ථය දෙක ඒවයේ ආත්මගත කරන්නේ මොනින්ම ඒක අනිවාර්යයෙන්ම ලෝක කියලා මොකද තේරෙන්නේ අන්නේ වගේ සීලේ ඉඳන්ම මොනින් වෙන්නේ ඒ මොකද නැන්නතු බෑ ඒක කොච්චර ඉස්සර වෙන්නේ කියලා දෙන්න විදර්ශනා විශ්ේ බලන්න විදර්ශනා විශ්ේ ඒතරම් සීලේ උදීකරන්නේ ඒ මට්ටම් වලින් දරුවෝ මේ මට්ටම් වලට එන්නේ සාමාන්‍ය අවශ්‍යයි ඒ වගේ දරුවෝ ඒකට එන්නේ ඒක ප්‍රමාණයි
මොකද ඒක මොකද නුවණින් දැකලාම ඔය හැමදාම නුවණක් තියෙනවා. සීලෙදිත් නුවණක් තියෙනවා, සමාධියෙත් නුවණක් තියෙනවා. නේද? ප්‍රඥාවකයේ නුවණ. හැමදාම නුවණ කියන්නේ මේ ඥාන දෙකක්. ඥානවල ගොඩක්. ඒ කියන්නේ දේශය ඥාන, සතරවල ඥාන, විදෝන්ත ඥාන, කාර්යකාරක ඥාන. ඒ වගේ අප්‍රත් භාවනා කරනකොට උපදින්න ඕනේ මොනවද? ඥාන. වෙනවාදරි විශේෂ කාර්යකාරක අනිත් ඔක්කොම ධර්මෝදේවලට අනිත්‍යව දුරිසු. මාගේ ඥාන පරමේව පුදිනු. දුර්ගතන ඒවනේ. පුදිනවයි කියන්නේ මේ විදිහට කරන නුවණ. ඒක සැකන දෙවි යන්නේ. ඒකයි. එහෙනම් කොහොමද එහෙම යනකොට ඇති වෙන මොකක්ද? විශ්වාසයක් තමයි පුළුවන් කියන්නේ. අයියේ. ඉතේ හයිය කියලා ඉතේ හයිය ශක්තියක් කරගන්න පුළුවන් කියන එක විශ්වාස. කරගන්න පුළුවන් ඕනේ. ඒ වගේම ඒවයි කියන ඇත්තතාවය නෙවෙයි. ඇත්තතාවය ඔප්පු වෙනවා. ඒක හයියක් කියලා කියන්නේ ඒ ශක්තිය වන්දේ සැකේ වගේ. අනු දැක කරනවා කියන්නේ උලයි. උදේනානේ මේ කරන්න බැරි අවශ්‍යන්නේ අවංකරයනේ ඒක කියන්නේ ඉතින් නැති එකක් කියලා නෙමෙයි දන්නේ නැහැ කියන්නේ. තව තියෙනවා. නේද? මොකද දැනුවත් වෙන ප්‍රඥාව. ඒක හයියයි කියලා කියනවා. ඒක ශක්තියක් ඇතිවෙනවා. ප්‍රඥා බලය කියන්නේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම කියලා අහලා තියෙනවා. අපිට මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඔය වැඩනේ එනවා. ඇයි පහ නැවත කියන්නේ? සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා බල ධර්ම ආයතේ තමයි. ඇයි මේ පහන ආයතේ වල තවපත් ඉදිරියට නමද ඒ පවුන වීඩියෝට හයියක්. ඒ උනේ. අද්දාගේ ඒ කියන විදිහට ආවර්තනාවක් තියෙනවා. අද්දාගේ මුළු ප්‍රඥාව කියන ගන්න පුළුවන්. උදාහරණයක් මොනවාවන්කෝ සම විමුණ මොකද ඒක බලය ආයතන අවබෝධ කියන්න ඕනේ. අරවන්නේ බවුනේ. මොකටද තේරෙන්නේ? හරි. වීර්යය වඩන්න සම්ලු කරන්න එන්න ඕනේ. වීර්යය වැඩි වෙනවා. ඒක තමයි ගන්න ඕනේ. ඒක මොකද නැහැ. මොකද ඉන්නන්නේ ඔගේ එක වරන් දුවාම කරන්නේ පහරකට. නේද? ගෑගේ දෙයියෝ මොකද පය ගන්න සතර පය කියනවා. කියන්නේ යන්නේ නැතිනම් දැනගන්න තව ඉන්න පුළුවන් නෑ. ඒ ඉන්නවනම් දන්නේ නැහැ. ඒ වෙනස් තියෙනවා. ඒක මොනකට ආවම අර මේ සෝවාන් දෙයයන් මොදන්නෝ යන්තර මේ ලංකාවේ තියෙන්නේ. වැරදි. ඒක නිසා ඔය සද්ධා දුආව කියනවා. ඒ ප්‍රඥාවෙන් ඊගා වීර්ය අනිවාර්යයෙන් ඒකේ වීර්යයේ ඇතුළේ තියෙන වීර්ය කතා කරන තමයි නෝනේ. අර වීර්යයට තව උඩගුණ කරුණු ගන්න ඕන නතර බය අය ජාති ජරා ජාති ඔයලා කියන්නේ වීර්ය වල කරුණු තියෙනවා. ඒවා එතන පොන්නේ නැහැ. වීර්යය කරන ප්‍රඥාව දැකලා අන්නේ නිසා ඒක සිහියේ බලයක් තමයි මොකද පිළිගන්න කරනවා කිව්ව වර්තමානයේ දැන් කරනවා මොනවාම කෙනෙකුයි ඉතින් ඡන්දචිත්ත විරිවි මන් කියලා ඒක මොනවාම කරනවා දැන් විදිහට මේ පේන්නේ මේ පේන එක ගානේ මේ ඉන්නවා කියන්නේ ඒ වටම කියන්නේ ඒක තමයි තේරෙන්නේ
ඒක බලන්න තේරෙන්නේ නැහැ. මොකද විපස්සනා කරන්නේ. ඒකලම නැවතිලා ඉන්නේ. ඒක දන්නේ නෑ. ඒකත් අපි. දැන් අන්නේ වගේ එතකොට ඒ අභිනවය කියන්නේ ඒක සමාධි තියෙනවද නැද්ද? සමාධි තියෙනවා. ඒ සමාධි තියෙනවා කියන්නේ සමාධිය වැඩිලානේ. සමාධිය නැත්නම් අපි නෑ මේක. සමාධි වඩනවන්නේ සමාධිය දැන් බලයක් කියලා. ඒක නෝනයි දෙන්න වෙන්නේ. ඒක තමයි. ඒක නම් පිළිගන්නේ හින්දුට මහා භාවනා කරනකොට එන කරන්නේ ඉන්නේ නැහැ භාවනා කරගන්න ගුරුවන් සරණ ශක්තිය ධෛර්යය වාසනාව සේවා ධර්මාවබෝධය වේවා සාදු